ඔබත් සමග පියවම් කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. අපි විදේශ රැකියාවකට යන්නේ කිසියම් බලාපොරොත්තුවක් මත. එක්ක ආර්ථික වාසියක් ලබාගෙන එහෙම නැත්නම් අපේ බලාපොරොත්තුවක් එහෙම නැත්නම් අත්දැකීමක් ලබා ගන්න අපි විදේශගත වෙන්නේ. ඇතම් කෙනෙකුට මේක සිහිනයක් වෙන්නට පුළුවන්. ඉතින් මේ සිහිනය ඉටු කරගන්න නම් අපි උපක්‍රමශීලී එහෙම නැත්නම් ආරක්ෂිතව ක්‍රියා කළ යුතුයි. ඔබට විදේශගත වීමට අවශ්‍යතාවය ඇති වූ මොහොතේ සිටම ඒ කටයුතු සඳහා සුදුසුම පුද්ගලයෙක් සුදුසුම ආයතනයක් තෝරගන්න. එහෙම නැත්නම් කෙනෙක් කියූ පමණින් එහෙම නැත්නම් කෙනෙක් හඳුන්වා දුන් පමණින් ඔහුව විශ්වාස කරන්නේ නැතුව ඒ ආයතනය ගැන එහෙම නැත්නම් ඒ පුද්ගලයා ගැන සොයා බැලීමක් කරන්න. ඒකම ඔබට හැකියාවක් තියෙනවා දිවයින පුරා විදේශ වනිග්ධ කාර්යාංශ කාර්යාලය තියෙනවා. ඒ විදේශ වනිග්ධ කාර්යාංශයේ සහාය ලබාගෙන මේ ආයතනය ලියාපදිංචි ආයතනයක්ද ඒ වගේ මේ ආයතනයෙන් මේ වගේ විදේශ රැකියාවන් වලට යොමු කරනවාද කියලා ඔබට උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒකම විදේශ වනිග්ධ කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වලා තියෙනවා දැනට ශ්‍රී ලංකාවට පැමිණි සියලුම විදේශ රැකියාවන් සම්බන්ධයෙන් තොරතුරු. ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වන රට එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වන ඔබේ රැකියාව පරීක්ෂා කරලා ඒ සුදුසු ආයතනයකින් වෙබ් අඩවියට අපි ඇතුළත් කරලා තියෙන්නේ ලියාපදිංචි එහෙම නැත්නම් අනුමත කරපු රැකියාව අවස්ථාන. ඔබට එයින් එක් අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේ දේවල් දැනට සුරක්ෂිත තත්වයක තියෙනවා. එහෙම නැත්නම් සහතික කරන ලද රැකියාවන් නිසා ඔබට විය හැකි ගැටලුකාරී තත්ත්වයන් ඉතාමත්ම අවම තත්වයක තියෙන්නේ. ඒ වගේම තමයි එයින් එහාට ඔබ කටයුතු කරගෙන යනවා නම් ඒ සියල්ලක්ම සම්බන්ධයෙන් ඔබ ලිපි ගොනුවක් විවෘත කරලා එහෙම නැත්නම් ෆයිල් එකක් ඕපන් කරලා ඔබට ලැබෙන සියලුම තොරතුරු ඒ ලිපි ගොනුවට ඇතුළත් කරගන්න. ඒ වගේම ඔබට සාක්ෂි වශයෙන් එකතු කරගන්න මොනවා හරි ලේඛන තියෙනවා නම් බොහෝ දුරට උත්සාහ කරන්න නිවැරදි පුද්ගලයන්ගේ අපි හිතමු ඔබ රිසිට් පතක් ලබා ගන්නවා ඒජන්සියට ගිහිල්ලා ඔබේ પાස්පෝර්ට් එක බාර දීලා බලන්න ඒ ඔබේ විදේශ ගමන් බලපත්‍ර අංකය නිවැරදිව සටහන් කරලා තියෙනවද ඔබේ නම නිවැරදිව සටහන් කරලා තියෙනවද ඒකම එහි බලධාරියෙක් විසින් එහි අත්සන යොදලා තියෙනවද කියන කාරණාව බලන්න. සමහරට වැඩි කරන පුද්ගලයන් තමන්ගේ නිවැරදිම අත්සන යොදන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ කිසියම් ගනුදෙනුවක් කරනවා නම් මේ ගනුදෙනුව කරන්නේ කාත් සමගද? ඒ ආයතනයේ කවුද? නිවැරදි රිසිට් පතකද මම මුදල ලබා දීලා ඒ මුදල් ලබා දුන් බව සඳහන් කරගෙන තියෙන්නේ. ඒකම අදාළ රිසිට් පතේ ඔබ මුදල් ලබා දුන් කාරණාව මොකටද මුදල ලබා දුන්නේ? කුමන රටක කුමන රැකියාවක් ලබා ගැනීම සඳහාද? යනාදී විස්තර සටහන් කර ගැනීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා කිසියම් ආකාරයක නීතිමය කටයුත්තකට ප්‍රවිෂ්ඨ වෙන්න. නිසා මට ලබා දෙන්න තියෙන ප්‍රධානතම උපදෙස නීතිඥවරයෙක් විදිහට ඔබ කරන සෑම දෙයකම විදේශ රැකියාවට පිටත් වීම සඳහා මම සඳහන් කරපු ආකාරයට ලිපි ගොනුවක් විවෘත කරගෙන සෑම ඔබට ලැබෙන සෑම ලිපියක්ම නිවැරදි ආකාරයෙන් ලබාගෙන මුල් පිටපත් ලබාගෙන ඔබ ළඟ සුරක්ෂිතව තබා ගන්න. එහෙම වුණොත් අපට කිසියම් අවස්ථාවකදී ඒ භාවිතා කරලා ඔබට ප්‍රශ්නයක් මත වුණොත් නීතිමය වශයෙන් සහන ලබා දීමට හැකියාවක් තියෙනවා. අපට පුළුවන් වේවි ඔබට ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.